මායාවි කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි කියන එක ගැන. අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩකුත් හදලා දීලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි. අද වීඩියෝ එක හරහාම අපිට මතක් කරන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් තව දෙයක් ඔයාට අපි මතක් කරන්න ඕනේ. තයිචට කාලයක් තිස්සේ කතා කරන්න තිබුණා සංකල්ප. හැබැයි සංකල්පට කතා කරලා නැති එක සංකල්පට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවෙදිත් කතා කරන්නට සූදානම් වෙලා ඉන්නත් ඕනේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරලා කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන. මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙලා ඉන්නටත් තියෙන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙලා ඉන්නවම තමයි. දැන් ඉතින් හිතයිසට සිහි කල්පනාව ආවට පස්සේ ඔය පත්මය හරහා දැනගන්නට ලැබෙන දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. පත්මය හරහා දැනගන්නේ මෙන්න මෙහෙම විවාහ මංගල්‍යය පැවැත්වෙනවා කියලා. ඉතින් Tamanටත් විවාහ මංගල්‍යයට එන්න විදියක් නැහැ. එතකොට හිතයිසි කෝල් එකක් දීලා සංකල්පට මේ ඉල්ලීම කරන්න නියමිතයි කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්න කාරණාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන අපිට මේ වෙලාවේ මතක් කරගන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන ඒ තැන තමයි අපි අද කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලයි මම මතක් කරන්නේ. ඉතින් තව දෙයක් අපිට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන මට මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න හැකියාවක් තියෙනවා කියලයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්නටත් ඕනේ කරන්නේ. හිතයිෂික කතා කිරීමත් එක්ක අනිවාර්යෙන් හිතයිෂිට නිදහසක් ලැබිලා තියෙනවා කියලා දැනගන්න එක. ඒක ලොකු සතුටක් බවට පත් වේවි. හැබැයි Taman ඉන්න තත්ත්වය ගැන කියන්නට කවුරුවත් කටයුතු කරන්නේ නැති වෙයි කියලයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඒක අපි මේ වෙලාවේ හොඳින්ම තේරුම් ගන්නට උවමනාවක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි. අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අද අපි ඔයාට මේ වෙලාවේ කතා කරන්නටම උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව අපිට මතක් කරන්නටම යනවා කියන ඒ කතාව තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරලා කතා කරන්නට සූදානම් උනේ. ඉතින් කොහොම හරි මංගේශ්වරීලටත් පුදුම හිතෙන්න සංකල්ප යන්නේ මෙන්න මේ ඇමතුමෙන් පස්සේදී වෙන්න පුළුවන්.